එක්තරා කාලෙක සුන්දර රාජධානියක ලස්සන කුමාරිකාවක් හිටියා. ඒ කුමාරිකාවගේ නම තමයි තෙමී කුමරිය. ඉතින් එක දවසක් කුමරියගේ පිය රජතුමා ඇයට තෑග්ගක් ලබා දුන්නා. ඒ තෑග්ග තමා රත්තරන් පාට බෝලයක්. පියාණන් පැවසුවා මේ හැමදාම ආරක්ෂා කරන්න කියලා. හොඳයි පියාණනි, මම මෙය මගේ පොණටත් ආරක්ෂා කරන්න. පියාණන් ඉතින් මගේ හැටි හොඳටම දන්නවනේ. කුමරිය මේ රත්තරන් බෝලය අරන් රාජධානියේ විල තියෙන ස්ථානයට ගිහින් සෙල්ලම් කළා. ඒ අතරේ මේ රත්තරන් බෝලය රාජධානිය අසල තිබූ විලට වැටුණා. අනේ මගේ රත්තරන් බෝලය, මම මේ පියාණන්ට පවසන්නේ කෙසේද? අනේ මගේ රත්තරන් බෝලය, පියාණන් මේ දැනගත්තොත් කුමක් සිදුවේද? කුමරියගේ විලාපය ඇහිලා විලේ හිටිය ගෙම්බෙක් කුමරිය ඉන්න තැනට ආවා. ඉතින් මේ ගෙම්බා කුමරියගෙන් ඇහුවා මොකද්ද ප්‍රශ්නේ කියලා. මගේ පියාණන් මෝහට ලබා දුන් රත්තරන් බෝලය ඒ විලට වැටුණා. මට එය ගත නොහැකි. ගෙම්බා කුමරියට පැවසුවා මේ බෝලය මට අරන් දෙන්න පුළුවන් කියලා. ඒත් ඔබ මගේ හොඳම යාළුවා වෙනවා කියලා පොරොන්දු වුණොත් විතරක් මේ රත්තරන් බෝලය ලබා දෙනවා කියලා ගෙම්බා පැවසුවා. කුමරියට මේ රත්තරන් බෝලය කොහොම හරි ලබා ගන්න ඕන නිසා ගෙම්බට පොරොන්දු වුණා මං ඔයාගේ හොඳම යාළුවා වෙන්නම් කියලා. ඊට පස්සේ ගෙම්බා විලට ගිහිල්ලා රත්තරන් බෝලය කුමරියට ලබා දුන්නා. ගෙම්බා විලට පැනලා මේ රත්තරන් බෝලය කුමාරිකාවට ලබා දුන්නා විතරයි කුමාරිකාව පස්සවත් බලන්නේ නැතුව රත්තරන් බෝලෙත් අරගෙන රජමාලිගාවට දුවගෙන ගියා. කුමාරිකාවගේ පස්සෙන්ම ගෙම්බත් දුවගෙන මාලිගාවට ආවා. ඒ වෙලාවේදී කුමාරිකාවගේ පියාණන් ඇසුවා ඔබ ඇත්තටම කවුද කියලා. ඊට පස්සේ ගෙම්බා කිව්වා කුමරිය මට පොරොන්දු වුණා මාව හොඳම යාළුවා කරගන්නවා කියලා. ඔබට පිස්සුද ගෙම්බා? මං එහෙම පැවසුවේ නෑ. මොහු බොරු පාසන්නේ පියාණනි. ඒ වෙලාවේදී පියාණන් පැවසුවා පොරොන්දුවක් වුණා නම් ඒ රකින්න කියලා. කුමරිය පියාණන් කියන දේ අසන නිසා ඒට එකඟ වුණා. කුමරියගේ පස්සෙන්ම ගෙම්බා යන්න පටන් ගත්තා. ඒක කුමරියට වදයක් වුණා. ඊට පස්සේ කුමරිය ගෙම්බට හයියෙන් ගැහුවා. ඒ පාර ගෙම්බට සිහිය නැති වෙලා ගෙම්බා පිඹට වැටුණා. මේ කරපු දේ ගැන කුමරිය හුඟක් පසුතැවුණා. ඊට පස්සේ කුමරිය ගෙම්බව අතට ගත්තා. කුමරිය කරපු දේ නිසා කුමරියට හුඟක් දුක හිතිලා ගෙම්බට එකවරම පාදුවක් ලබා දුන්නා. එකවරම මේ ගෙම්බා කඩවසන් කුමාරයෙක් බවට පත් වුණා. කුමරියට මේ සිද්ධිය අදාහ ගන්නට බැරි වුණා. මොනවා? ඔබ මේ තරම් ලස්සන කඩවසන් කුමාරයෙක් වුණේ කොහොමද? තරුණයා පැවසුවා ඔහු විශාල ශාපයකට අහුවෙලා සිටින විට කුමරිය ලබා දුන් හාදුව නිසා ඒ ශාපය මිදිලා ගියා කියලා. තරුණයා කුමාරියගෙන් ඇසුවා ඔබ දුටු දවසේ ඉඳන් මං ඔබට හුඟක් ආදරය කළා. ඒ නිසා ඔබ මට කැමති වෙනවද කියලා කුමරියගෙන් යෝජනාවක් කළා. කුමාරයාගෙන යෝජනාවට කුමරිය එක පයින් කැමති වුණා.
එදයින් පසු මුළු රාජධානියම ගෙන් කුමාරයා ගැන කතා කළා.